ටීනේජර්ස්ලට සුදුසු ස්කින් කෙයාර් රූටීන් එකක් හදාගන්නේ කොහොමද කියලා තමයි අද වීඩියෝ එකෙන් මම කතා කරන්න හදන්නේ. මම මේ ස්කින් කෙයාර් රූටීන් එක කොටස් දෙකකට බෙදලා තියෙනවා. එකක් තමයි ඇක්නි තියෙන ටීනේජර්ස්ලා සහ ඇක්නි නැති ටීනේජර්ස්ලා කියලා. ඉතින් අද මම මේ වීඩියෝ එකෙන් ඇක්නිත් නැහැ, ඔයිලි ස්කින්නුත් නැති ටීනේජ් වයසේ ඉන්න අයට සුදුසු ස්කින් කෙයාර් රූටීන් එකක් හදාගන්න හැටි ගැන කියලා දෙන්නම්. මුලින්ම අපි ගත්තාම ටීනේජර්ස්ලා කියන්නේ කවුද? ඒක හැමෝම දන්නවා. අවුරුදු 13 ඉඳලා 19 වෙනකම් වයස් කාණ්ඩය අතර ඉන්න අයට තමයි අපි ටීනේජර්ස්ලා, ටීන්ස්ලා කියලා කියන්නේ. ඉතින් චයිල්ඩ්හුඩ් එකේ ඉඳලා ඇඩල්ට්හුඩ් එකට එන මේ ඇතිවෙන මේ ට්‍රාන්සිෂන් එක තමයි, මේ ට්‍රාන්සිෂන් පීරියඩ් එක තමයි අපි ටීනේජර්ස්ලා හැටියට සලකන්නේ. ඉතින් මේගොල්ලන් ළමයිනුත් නෙමෙයි, ලොකු අයත් නෙමෙයි. අතරමැද වයසක් තමයි මෙන්න මේ වයස කියලා කියන්නේ. ඉතින් ලොකුවට කම්ප්ලිකේටඩ් රූටීන්ස් ටික එක්ස්ප්ලেইন කරන්න ඒගොල්ලන්ට දෙන්නයි. ඉතින් ඔයා මේ බලන කෙනෙක් ටීනේජර් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ටීනේජ් වයසේ අය සිබ්ලින්ග්ස්ලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ළමයින් ඉන්න පුළුවන් ටීනේජ් වයසේ. ඉතින් ගාක් ලොකුවට කම්ප්ලිකේටඩ් කරගන්න ඕනේ නැහැ. ඒගොල්ලන්ගේ වයස සත් එක්ක රූටීන් එක නිකන් මේ 1000 දේවල් දීලා වැඩක් නැහැ. හරිම සිම්පල් විදියට දුන්නා නම් ඒගොල්ලන්ට ආසාවෙන් ඒගොල්ලන්ගේ ස්කින් එක ගැන හිතන්නත් පටන් ගනී. ඒක ෆලෝ කරන්නත් ඒගොල්ලන්ට ලේසි වෙයි. ඉතින් ඒ විදිහට රූටීන් එකක් තමයි අද මේ වීඩියෝ එකෙන් මම කියලා දෙන්න හදන්නේ. ස්පෙෂලි ඇක්නි නැති, ඔයිලි ස්කින් එකක් නැති ටීන්ස්. අපි හැමෝම දන්නවා මේ ටීනේජ් වයසේ තමයි ඒගොල්ලන්ගේ හෝමෝනල් චේන්ජස් ඇති වෙන්නේ. ඉමෝෂනලි ඒගොල්ලන් ලොකු දෙයකට මුහුණ පානවා. ඒගොල්ලන්ගේ ස්ටඩීස්, ස්පෝර්ට්ස්, ස්ට්‍රෙස්, එක්සෑම්ස්, මේ හැම එකක්ම මෙන්න මේ වයසේ තමයි ඇති වෙන්නේ. ඉතින් මේ හැම දෙයක් එක්කම මේ ස්කින් කෙයාර් එක ලොකු ප්‍රශ්නයක් කරගන්න ඕනේ නැහැ. හරිම ඊසි විදිහට තමයි මේ රූටීන් එක ඒගොල්ලන්ට දෙන්න ඕනේ. ස්කින් එකත් ප්‍රොටෙක්ට් වෙනවා, ස්කින් එකත් බලා ගන්නවත් සමගම ඒගොල්ලන්ගේ අනිකුත් දේවලුත් කරගන්න පුළුවන් වෙන විදිහට තමයි ඒක වෙන්න ඕනේ. ටීන්ස් විතවුට් ඇක්නි තියෙන කට්ටියට අවශ්‍ය වෙන්නේ ප්‍රොඩක්ට්ස් තුනයි. මෝර්නිං ඇන්ඩ් නයිට් රූටීන් එක හරි විදියට හදාගන්න අවශ්‍ය වෙන්නේ ප්‍රොඩක්ට්ස් තුනයි. ප්‍රධාන වශයෙන්ම කිව්වොත් මේ තුන තිබුණා නම් හොඳ පර්ෆෙක්ට් මෝර්නිං රූටීන් එකකුත් හදාගන්න පුළුවන්, නයිට් රූටීන් එකකුත් හදාගන්න පුළුවන්. ඉතින් ඒ අතරේ පළවෙනි ප්‍රොඩක්ට් එක තමයි ක්ලෙන්ස් එකක් භාවිතා කරන එක. ඉතින් මම මේ රූටීන් එක කියන්නේ ඔයිලි ස්කින්නුත් නැහැ, ඇක්නිත් නැහැ. ඒතකොට සාමාන්‍ය නෝමල් ටු ඩ්‍රයි ස්කින් තියෙන කෙනෙක් තමයි මේ රූටීන් එක දැන් ෆලෝ කරන්න යන්නේ. ඉතින් ඒ වගේ කෙනෙක්ගේ ක්ලෙන්ස් එකක් වෙන්න ඕනේ ජෙන්ටල් ක්ලෙන්සර් එකක්. ඉතින් ජෙන්ටල් ක්ලෙන්සර් එකක් තෝරගන්න ඔයාට උදේටත් පාවිච්චි කරන්න පුළුවන් විදිහ එකක් සහ රැටත් පාවිච්චි කරන්න පුළුවන්. දෙකෙන්ම පාවිච්චි කරන්න පුළුවන් විදිහ එක ක්ලෙන්සර් එකක් තෝරගන්න එක හොඳටම ප්‍රමාණවත් වෙනවා. මේ ක්ලෙන්සර් එක හරි විදිහට දහඩිය ඉවත් කරනවා නම්, කුණු දූවිලි ඉවත් කරනවා නම් ඒක හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඉතින් පළවෙනි ප්‍රොඩක්ට් එක වෙන්නේ ක්ලෙන්සර් එකක් තෝරගන්න එක. දෙවෙනි ප්‍රොඩක්ට් එක වෙන්නේ ලයිට් ෆීට් මොයිස්චරයිසර් එකක් තෝරගන්න එක. මෙතනදී නෝමල් ස්කින් තියෙන කෙනෙක් නම්, ඩ්‍රයි ස්කින් තියෙන කෙනෙක් නම් හුඟක් වෙලාවට අපි රෙකමන්ඩ් කරන්නේ ටිකක් තික් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න, ටිකක් ක්‍රීමි මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න කියලා. හැබැයි ටීනේජර්ස්ලාට මම නම් කියන්නේ ලයිට් මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන්න. හේතුව ඒගොල්ලන්ට දහඩිය දානවා, හුඟක් ඒගොල්ලන්ගේ හෝමෝනල් චේන්ජස් හින්දා දහඩිය දානවා වැඩි. ඒගොල්ලන්ගේ ස්කින් එකේ චේන්ජස් තියෙනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී තික් දෙයක් පාවිච්චි කරනවා කියන්නේ තවත් එක නිකන් මේ හුඟක් පෝස්ට් එක ක්ලොග් වෙන්න පුළුවන් ඒ වගේ අවස්ථාවක් තියෙනවා. ඒ හින්දා දෙවෙනි ප්‍රොඩක්ට් එක හැටියට තෝරගන්න මොයිස්චරයිසර් මොයිස්චරයිසර් එක පුළුවන් නම් ලයිට් වෙයිට් එකක් තෝරගන්න, ඔයාට ගැලපෙන එකක් තෝරගන්න, ඔයාගේ බජට් එකට අනුව තෝරගන්න. ඉතින් දෙවෙනි ප්‍රොඩක්ට් එක ඔයාට ඕනේ වෙන්නේ මේ රූටීන් එක හදාගන්න මොයිස්චරයිසර් එකක්. ඊළඟට තුන්වෙනි ප්‍රොඩක්ට් එක හැටියට ඔයාට ඕනේ වෙන්නේ සන්ස්ක්‍රීන් එකක්. මේක අනිවාර්යයි SPF 30ට වැඩි සන්ස්ක්‍රීන් එකක් අනිවාර්යයෙන්ම තෝරගන්න. PA++ තියෙන එකක් තෝරගන්න එක වඩාත්ම හොඳයි. ලයිට් වෙයිට් තෝරගන්න එකත් හොඳයි. ඉතින් ඔයාට ගැලපෙන සන්ස්ක්‍රීන් එකක් තෝරගන්න. ෆිසිකල් සන්ස්ක්‍රීන් එකක් තෝරගන්නවා නම් නිකන් සුදු පාට අර වයිට් කාස්ට් එකක් තියෙන එකක් නම් ළමයි එච්චර කැමති වෙන්නේ නැහැ, අන්කම්ෆර්ටබල් ෆීල් කරයි. ඒ හින්දා හොඳට බ්ලෙන්ඩ් වෙන ස්කින් එකට නොපෙනෙන විදිහේ සන්ස්ක්‍රීන් එකක් තෝරගන්නවා නම් වඩාත් හොඳයි. ඉතින් ඒක තුන්වෙනි සහ ප්‍රධානම දේ. ඉතින් මේ ප්‍රොඩක්ට්ස් තුන අරගත්තට පස්සේ ඔයාගේ ස්කින් එකට ගැලපෙන විදිහට අරගත්තට පස්සේ ඔයාගේ මෝර්නිං රූටීන් එකයි නයිට් රූටීන් එකයි හදාගන්න හැටි දැන් මම කියලා දෙන්නම්. ඉතින් මෝර්නිං රූටීන් එකේදී පළවෙනි එකටම අපිට කරන්න සිද්ධ වෙන්නේ අපි බ්‍රෂ් කරාට පස්සේ උදේවරුේ ක්ලෙන්ස් එක පාවිච්චි කරන එක. එතකොට උදේවරුේ පළවෙනි ස්ටෙප් එක වෙන්නේ ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන.
දැන් දෙවෙනි ස්ටෙප් එක වෙන්නේ මොයිස්චරයිසර් එක පාවිච්චි කරන එක. මුහුණ ක්ලෙන්ස් කරාට පස්සේ අරන් තියෙන වට ගැලපෙන මොයිස්චරයිසර් එක පාවිච්චි කරන එක. ඊළඟට ස්ටෙප් 3 එක වෙන්නේ සන්ස්ක්‍රීන් පාවිච්චි කරන එක. සන්ස්ක්‍රීන් එක මතක තියාගන්න උදේ වරුවේ ළමයින් ස්කූල් එකට යනවා නම් ඔයා ටීනේජර් කෙනෙක් නම් ඔයා දවසට එක පාරක් හරි අනිවාර්යෙන්ම සන්ස්ක්‍රීන් පාවිච්චි කරලා දැන් ස්කූල් එකට යනවා ක්ලාසස් යනවා නම් සන්ස්ක්‍රීන් පාවිච්චි කළාම යන්න. ඒ වගේම තමයි අපි හිතමු ස්කූල් එකට ගිහිල්ලා ආවට පස්සේ ආයෙ හවසට පන්ති කොහේ හරි යනවා නම් ඒත් ආයෙ මුහුණ හොදලා වොෂ් එකක් ගත්තට පස්සේ මුහුණේම හේදුවට පස්සේ නිකන් ආයෙ එළියට යන්න කලින් සන්ස්ක්‍රීන් එකක් ඇප්ලයි කරන්න. අනිවාර්යයෙන්ම දවසට දෙපාරක් හරි මේ සන්ස්ක්‍රීන් ඇප්ලයි කරන පුරුද්ද තියාගන්න. ඇත්තටම අපි රීඇප්ලයි කරනවා කියලා කියන්නේ පැය 2-3කට එකපාරක් රීඇප්ලයි කරන්න ඕනේ. ඒකට තමයි අර සන්ස්ක්‍රීන් එකෙන් ලැබෙන ප්‍රොටෙක්ෂන් එක සන් එකෙන් අර වෙන හානිය අපිට වළක්ව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අඩුම තරමේ මෙහෙම මේ පැය 2-3කට එකපාරක් ඇප්ලයි කරන්න බැරි වුණත් කමක් නැහැ. උදේට එකපාරක් සහ හවසට එකපාරක් සන්ස්ක්‍රීන් ඇප්ලයි කරන එක පුරුද්දක් කරගන්න ඕනේ. පුරුද්දක් කරගන්න. එතකොට ඔයාට ඉස්සරහට එන හුඟක් ප්‍රශ්න වලට මේ හුඟක් අඩු කර ඉස්සරහට එන හුඟක් ප්‍රශ්න අඩු කරගන්න පුළුවන් වේවි. ආත් මෙතන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මේ ස්ටෙප් 3 වුණත් නෑ මේකත් කරන්න බෑයි කියලා හිතන කට්ටියක් ඉන්න පුළුවන්. ළමයි නම් අපි ඒගොල්ලන්ට කියන්න බෑ මේ 3ක් කරන්නත් සමහරක් ළමයි අදිමදි කරයි. හුඟක් වෙලාවට ගර්ල්ස් නම් කමන්නේ කරයි කියලා කියමුකෝ. ටීනේජ් වයසේ ඉන්න බොයිස්ලා වල්ලගෙන මේ ටික කරන්න කියනවා කියලා කියන්නේ ටිකක් අමාරු වෙන්නත් පුළුවන්. ඉතින් මේ වගේ අවස්ථාවකදී උදේට මුහුණ ක්ලෙන්සර් කරලා සන්ස්ක්‍රීන් එක විතරක් ඇප්ලයි කරත් කිසිම ප්‍රශ්නයක් නැහැ. හේතුව සන්ස්ක්‍රීන් එකෙත් හයිඩ්‍රේටිං ප්‍රොපර්ටිස් තියෙනවා. ඉතින් ඒ හින්දා මොයිස්චරයිසර් එක ස්කිප් කරලා සන්ස්ක්‍රීන් එකට වුණත් මොයිස්චරයිසර් බෑ සන්ස්ක්‍රීන් උත් බෑයි කියලා කියනවනේ අඩුම තරමේ ක්ලෙන්සර් කරලා සන්ස්ක්‍රීන් එක ඇප්ලයි කරන එක හරි පුරුද්දක් කරගන්න කියන්න. පුරුද්දක් කරගන්න. එතකොටත් කමක් නැහැ මොයිස්චරයිසර් ස්කිප් වුණාට කරන්න පුළුවන් නම් මේ ස්ටෙප් 3 හොඳටම ප්‍රමාණවත් මොකක් හරි බෑ කියලා කියනවනම් මේ ස්ටෙප් එක ස්කිප් කරලා ක්ලෙන්ස් ඇන් සන්ස්ක්‍රීන් එකට ගියත් කිසිම ප්‍රශ්නයක් නැහැ. මොගලන්ට මේ ක්ලින්ස් එකටයි මොයිස්චරයිස් එකටයි සන්ස්ක්‍රීන් එකටයි රෙකමෙන්ඩේෂන් කිහිපයක් මම දෙන්නම්. මට ඒක අමතකුණා මෙතන කලින් දෙන්න. ඉතින් ක්ලින්ස් කියලා කිව්වහම ඔයගලන්ට පුළුවන් සෙරාවි එකේ තියෙනවා හයිඩ්‍රේටිං ක්ලින්ස් ඒක පාවිච්චි කරන්න පුළුවන්. සිම්පල් බ්‍රෑන්ඩ් එකේ තියෙනවා ජෙල් වොෂ් එකක් තියෙනවා ඒක පාවිච්චි කරන්න පුළුවන්. සෙටාෆිල් බ්‍රෑන්ඩ් එකෙත් තියෙනවා ඒකෙත් ක්ලින්සර් තියෙනවා ඒකත් ඔයගලන්ට ඕන නම් පාවිච්චි කරන්න පුළුවන්. මොයිස්චරයිසර් ගත්තාම නියුට්‍රොජිනා එකේ තියෙනවා හයිඩ්‍රා බූස්ට් වෝටර් ජෙල් මොයිස්චරයිසර් එකක් තියෙනවා. සිරාවි බ්‍රෑන්ඩ් එකේ තියෙනවා. සෙටෆිල් එකේ තියෙනවා. සිම්පල් බ්‍රෑන්ඩ් එකේ තියෙනවා. ඒ වගේම තමයි සන්ස්ක්‍රීන් ගත්තාම සෙරාවි එකේ තියෙනවා SPF 30ක් අඩංගු සන්ස්ක්‍රීන් තියෙනවා. සෙටෆිල් එකෙත් තියෙනවා. ඉතින් හුඟක් වෙලාවට තෝරගන්න නියුට්‍රොජිනා, සෙරාවි, සෙටෆිල් වගේ බ්‍රෑන්ඩ්ස් තෝරගන්න පුළුවන්කමක් තියෙනවා නම් ඒක තෝරගනවා නම් වඩාත් හොඳයි. හැබැයි වගේ ස්කින් එකටත් එක සුදුසු වෙන්න ඕනේ. මිලදී ගන්න කලින් හොයලා බලලා මිලදී ගන්න. පැච් ටෙස්ට් එකක් කරාට පස්සේ මොහොනට ඇප්ලයි කරන්න පටන් ගන්න. ඊට අමතරව දැන් ලංකාවේ බ්‍රෑන්ඩ්ස් වලත් හුඟක් බ්‍රෑන්ඩ්ස් වල ක්ලෙන්සර්ස්, මොයිස්චරයිසර්ස්, සන්ස්ක්‍රීන් හැම දෙයක්ම තියෙනවා. ඒකෙන් පටන් ගත්තත් කමන්නේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ප්‍රොඩක්ට් එක හරි බ්‍රෑන්ඩ් එකක ප්‍රොඩක්ට් එකක් නම් හරි විදියට ඇප්ලයි කරනවා නම් ඒක අනිවාර්යයෙන්ම ප්‍රතිඵලය ලබා ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ හින්දා බ්‍රෑන්ඩ් එක ප්‍රශ්නයක් නෙමෙයි. හැබැයි මම මේ උදාහරණයට ඔයගලන්ට රෙකමෙන්ඩේෂන් එකට මම මේ කිව්වේ. සෙරාවි, සෙටෆිල් වගේ බ්‍රෑන්ඩ්ස් ඇවිල්ලා හුඟක් වෙලාවට ඩර්මැට්ස්ලා අප්‍රූව් කරන බ්‍රෑන්ඩ් එකක් හින්දා ටීනේජ් වයසේ ඉන්නට හුඟක්ම සුදුසුයි ඒ වගේ බ්‍රෑන්ඩ් එකක් තෝරගන්නවා නම්. දැන් අපි කතා කරමු නයිට් රූටීන් එක කොහොමද හදාගන්න ඕනේ කියලා. රැට කරන්න ඕනේ පළවෙනි සහ ප්‍රධානම දේ තමයි ක්ලෙන්ස් එකක් පාවිච්චි කරන එක. ඔයාට පුළුවන් මේ ක්ලෙන්ස් එකම මෙතනත් පාවිච්චි කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි මතක තියාගන්න පොඩ්ඩක් අඩුම තරමේ තත්පර 30ක් 60ක් ඇතුළතවත් මේ මුහුණ ටිකක් හොඳට ලස්සනට සොෆ්ට්ලි රබ් කරලා නිකම් මුහුණට ඇප්ලයි කරා විතරයි හොදලා දැම්ම එහෙම කරන්න එපා. ස්පෙෂලි රෑට එතකොට මුහුණේ තියෙන කුණු දූවිලි මේ හැම දෙයක්ම අපි කොහොමද බ්‍රෂ් කරන්න වෙලාවක් ගන්න ඒ වගේ තමයි ක්ලෙන්ස් එකක් පාවිච්චි කරනකොට පොඩි වෙලාවක් දෙන්න. විනාඩි ගණන් ඕනේ අඩුම තරමේ තත්පර 30ක්වත් දීලා මුහුණ හරි විදිහට පිරිසිදු කරන්න. හේතුව මෙතනදී ඔයගලන්ට ඩබල් ක්ලෙන්සිං එක මෙතනදී ඔයගලන්ට කියන්නේ නැහැ රූටීන් එක ඔයගලන්ට කම්ප්ලිකේටඩ් වෙන හින්දා. ඉතින් ඔයා පාවිච්චි කරන ක්ලෙන්ස් එකම පාවිච්චි කරලා අඩුම තරමේ තත්පර 30ත් 60ත් අතර හරි විදියට මුහුණ හොදන්න. හුඟක් අතුල්ලන්න යන්න එපා. ස්කින් එක ඩැමේජ් වෙන්න පුළුවන්, සැගි වෙන්න පුළුවන්. එඳ ලස්සනට සොෆ්ට්ලි මුහුණ හොද ගන්න ක්ලෙන්ස් එක පාවිච්චි කරලා.
ඊළඟ ස්ටෙප් එක තමයි මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන එක. මෙතනදී පාවිච්චි කරපු මොයිස්චරයිසර් මොකලන්ට පාවිච්චි කරන්න මෙතන. ඉතින් ක්ලෙන්සර් කරලා පැඩ් ඩ්‍රයි කරලා මොයිස්චරයිසර් එකක් ඩෑම්ප් ස්කින් එක මතම ඇප්ලයි කරන්න. ස්කින් එක හොඳට ඇබ්සෝබ් වෙච්ච තැන ඊට පස්සේ ඔයගලන්ට නිින්දට යන්න පුළුවන්. ඒ වගේම මතක තියාගන්න රැට මේ ස්ටෙප් එකක් කරත් හොඳටම ප්‍රමාණවත් ටීනේජර් කෙනෙක්ට ඇක්නි නැති ස්කින් එකකට ඔයිලි ස්කින් එකක් නැති කෙනෙක්ට මේ රූටීන් එක හොඳටම ප්‍රමාණවත්. මේ මෝර්නින් රූටීන් එකයි මේ නයිට් රූටීන් එකයි හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඉතින් මොයිස්චරයිසර් ඇප්ලයි කරාට පස්සේ කරන්න තියෙන ප්‍රධානම දේ හොඳම දේ තමයි හොඳ නිින්දක් ලබා ගන්න. එතකොට තමයි ඔයගේ ස්කින් එක රිපෙයාර් වෙන්නේ, හොඳට ස්කින් එක ග්ලෝ වෙන්නේ. මෙතන හැම දෙයක්ම ඔයගලන්ට ලබා ගන්න පුළුවන් හොඳ නිින්දක් ලබා ගන්න එක. ඉතින් මම මෙතනදී මේ ස්ටෙප් දෙකට පස්සේ තුන්වෙනි ස්ටෙප් එක හැටියට වෙන්නේ හොඳ නිින්දක් ලබා ගන්න එක. ඉතින් ඕනේ වෙන්නේ ප්‍රධාන වශයෙන්ම ප්‍රොඩක්ට්ස් 3යි. මෝර්නින් රූටීන් එක මේ විදිහට හදාගන්න ස්ටෙප්ස් 3යි. නයිට් රූටීන් එක ස්ටෙප්ස් 2යි. මේක හොඳටම ප්‍රමාණවත් වෙනවා. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ටීනේජර් කෙනෙක්ට විටමින් C පාවිච්චි කරන්න පුළුවන්ද? රෙටිනෝල් පාවිච්චි කරන්න පුළුවන්ද? නයිසිනමයිඩ් පාවිච්චි කරන්න පුළුවන්ද? දැන් විවිධ වර්ගයේ මාස්ක් තියෙනවා ගන්න, ෆේස් මාස්ක් තියෙනවා. ඒවා පාවිච්චි කරාට කමක් නැද්ද? ෂීට් මාස්ක් පාවිච්චි කරන්න පුළුවන්ද? ඒක පාවිච්චි කරාට කමක් නැද්ද? මේ වගේ ප්‍රශ්න වාටක් තියෙනවනේ. එහෙනම් මෙන්න මේකයි පිළිතුර වෙන්නේ. විටමින් C පාවිච්චි කරන්න පුළුවන්, නයිසිනමයිඩ් පාවිච්චි කරන්න පුළුවන්, ක්ලේ මාස්ක් පාවිච්චි කරන්න පුළුවන්, ෆේස් මාස්ක් පාවිච්චි කරන්න පුළුවන්. රෙටිනෝල් ඒක නම් කොහෙත්ම බෑ. ටීනේජ් වයසේ ඉන්නෙක්ට අවශ්‍ය නැහැ. ග්ලයිකොලික් ඇසිඩ් ඕනේ නැහැ. මේ හැම එකක්ම අවශ්‍ය වෙන්නේ නැහැ. ඕනේ නම් පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මම මෙතනදී ස්කින් එක අපිට හයිඩ්‍රේට් කරන එක, ප්‍රොටෙක්ට් කරන එක, ක්ලෙන්සර් කරන එක තමයි ප්‍රධාන වශයෙන්ම මේ වයසේ කරන්න ඕනේ. අපි ඇක්ටිව්ස් පාවිච්චි කරාම අපි උදාහරණයට ගමු විටමින් C. අපි හිතමු විටමින් C පාවිච්චි කරන්න ඕනේ කියලා හිතනවා. විටමින් C පාවිච්චි කරනවා ටීනේජර් කෙනෙක්. එතකොට එතනදී විටමින් C එකෙන් සිද්ධ වෙන්නේ ස්කින් එක තවත් හිරු එළියට නිරාවරණය වුණාම ස්කින් එක අවපැහැ ගන්න වෙන්න පුළුවන්. සන්ස්ක්‍රීන් ඩිසිප්ලින් එක හරිම වැදගත්. ඔයාලා ඇක්ටිව්ස් පාවිච්චි කරනවා නම්, ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරනවා නම්. ඉතින් අපි හරි විදියට සන්ස්ක්‍රීන් පාවිච්චි කරන්නේ නැතුව රීඇප්ලයි කරන්නේ නැතුව ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් පාවිච්චි කරාම අර ස්කින් එක තිබුණට වඩා ඩැමේජ් වෙලා යනවා. ඉරිටේට් වෙන්න පුළුවන්, අවපැහැගෙන වෙන්න පුළුවන්. තිබුණට වඩා කළු වෙලා යන්න පුළුවන්. අපේ ලැන්ග්වේජ් එකෙන් කියනවා. ඉතින් ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. හුඟක් වෙලාවට ටීනේජ් වයසේ ඉන්න වැඩිපුරම ඉන්නේ එළියේ. එක්කෝ ස්පෝර්ට්ස් කරනවා, එක්කෝ ස්විමින් කරනවා, එක්කෝ ඉස්කෝලේට යනවා, එක්කෝ ග්‍රවුන්ඩ් එකේ ඉන්නවා, එක්කෝ පන්ති යනවා. මේ හැම වෙලාවකම ඒගොල්ලන්ගේ සන් එක්ස්පෝෂර් එක වැඩි. සාමාන්‍ය කෙනෙක්ට වඩා හුඟක් වැඩි. ඉතින් ඒ වගේ අවස්ථාවකදී ඒගොල්ලන් ගෙදර ඉඳගෙන ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් අරවා ඒව ඔක්කොම ගහලා උදේටයි රැටයි ගහලා අනිත් උදේ මේ ඩේ ටයිම් එකේ ඒගොල්ලන්ගේ හුඟක්ම එළියටම ඉන්නවා නම් සන්ස්ක්‍රීන් එක රීඇප්ලයි වෙන්නේ නැත්තම් ඒකෙන් සිද්ධ වෙන හොඳට වඩා ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් භාවිතයෙන් සිද්ධ වෙන හොඳට වඩා ඔපොසිට් එක තමයි සිද්ධ වෙන්නේ. ඉතින් මේ වයසේ ඒගොල්ලන්ට එච්චර දේවල් උදේට සීරම්ස් 2යි රැට සීරම්ස් 2යි ඇක්නි නැත්තම් කිසිම ප්‍රශ්නයක් නැත්තම් මේ රූටීන් එක හොඳටම ප්‍රමාණවත්. ඒ අර ඇක්ටිව්ස් ආලේප කරන්න, සීරම්ස් ආලේප කරන්න, ෂීට් මාස්ක් දාන්න, ක්ලේ මාස්ක් දාන්න, ඒ හැම එකකටම ඔයගලන්ට ඉස්සරහට කාලේ තියෙනවා. ඒ හැම එකක්ම ඔයගලන්ට කරගන්න පුළුවන්. දැන් කරන්න ඕනේ ස්කින් එක අපි හිරු එළියෙන් ආරක්ෂා කරන ගමන් හයිඩ්‍රේට්ව තියාගන්න එක හොඳටම ඇති. පස්සේ කාලෙට ඔයගලන්ට රෙටිනෝල්ද, විටමින් Cද ඕනේ දෙයක් ඕනේ විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඒකට කාලය හැම එකක්ම ඔයගලන්ට ලැබෙයි. හැබැයි දැන් තියෙන කාලේ මම නම් කියන්නේ මේ වයස, මේ ටීනේජ් වයස ඔයගලන්ගේ এডুকেෂන් එකට යොදවන්න, ඔයගලන්ගේ බාහිර ක්‍රියාකාරකම් සඳහා යොදවන්න. ඔල්රෙඩි ඔයගලන්ට ස්ට්‍රෙස් තියෙනවා. ඒක ඔයගලන් කන්ට්‍රෝල් කරගෙන යන්න. ඊමදිවට තවත් මේක ගන්න ඕනේ, ඒක ගන්න ඕනේ කියලා ඔයගලන් ස්ට්‍රෙස් ගන්න එපා. ලස්සන්ට මේ පීරියඩ් එක මේ කාලය ඔයගොල්ලෝ ලස්සනට ගෙවන්න, හොඳින් ගෙවන්න. ඉතින් මේ රූටීන් එක හුඟක් කොම්ප්ලිකේටඩ් රූටීන් එකක් දාගත්තම උදේ වරුවේ ආයේ තව මේක ඇප්ලයි කරන්න, ඒක ඇප්ලයි කරන්න, ආයේ රැට වෙලාව අරගෙන කරන්න කිසි දෙයක් නැහැ ඔයගලන්ට. මේක හොඳටම ප්‍රමාණවත්. තවත් ලයිෆ් එකේ තියෙන මේ කාලේ තියෙන ස්ට්‍රෙස් එකට තවත් ස්ට්‍රෙස් එක වැඩි කරගන්න එපා. මේක මිලදී ගන්න ඕනේ, මේක ඉවරයි, ඒක ඕනේ, මේක ඇප්ලයි කරන්න ඕනේ. ඒ වගේ ස්ට්‍රෙස් ගන්න එපා. මේක ෆ්ලෝ කරන්න, වගේ ටීනේජ් කාලය ලස්සනට ගත කරන්න, මෙමරබල් එකක් කරගන්න. ඒක හොඳටම ප්‍රමාණවත් වෙනවා.
හැබැයි ඉතින් ඇක්නි තියෙන කෙනෙක් නම් ඔයිලි ස්කින් තියෙන කෙනෙක් නම් එයාගේ ටිකක් රූටීන් එක වෙනස් කරගන්න වෙනවා. මේක ප්‍රමාණවත් වෙන්නේ නැහැ. හැබැයි ඉතින් ඔයා ඇක්නි නැත්තම් ඔයිලි ස්කින් එකක් නැත්තම් ආයේ මොනවටද ඔයා ස්ට්‍රෙස් ගන්නෙ? ඔයාගේ රූටීන් එක කම්ප්ලිකේටඩ් කරගෙන. ඉතින් අද වීඩියෝ එක ඔයගලන්ට වැදගත් වෙලා ඇති කියලා හිතනවා, ස්පෙෂලි ටීනේජර්ස්ලාට. ඉතින් මේ වීඩියෝ එකෙන් මොකක් හරි ඩවුට් එකක් තියෙනවා නම් ඒක අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න අහන්න, මම ඒකට පිළිතුරක් ලබා දෙන්න. ඉතින් මේකේ ඊළඟ වීඩියෝ එකේදී part 2 එකකින් ඇක්නි තියෙන ස්කින් එකකට කොහොමද ට්‍රීට්මන්ට් එකක් කරන්න කියලා, කොයි වගේ රූටීන් එකක්ද හදාගන්න කියලා මම කියලා දෙන්නම්. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් සමුගන්නම්. ඔයගොල්ලන් හැමෝටම සුබ දවසක්.